මැඩම් පියෝනා අපිට කේස් එකක් ලැබිලා තියෙනවා. කොහෙද බණ්ඩාර? ලෝටස් ලේන් එකේ තියෙන පවුටෝපියා ඩොග් බෝඩින් හවුස් එකේ බල්ලෙක් නැති වෙලා. හා බණ්ඩාර මට විහිළු කරනවද? මට තියෙන කේස් සේරම පැත්තක දාලා මම දැන් බල්ලෝ පස්සේ යන්න ඕනේද? නැහැ මැඩම් පියෝනා අර පහුගිය කාලේ ටික්ටොක් එකේ ජනප්‍රිය වුණ කෝගි කියන බ්‍රීඩ් එකේ ඔලී කියන බල්ලා තමයි මේ නැති වෙලා තියෙන්නේ. මේ බ්‍රීඩ් එකේ ලංකාවට ඉන්න එක බල්ලා ඔලී කොච්චර වටිනවද කියනවා නම් මැඩම් බල්ලට ඉන්ෂුරන්ස් එකකුත් දාලායි තියෙන්නේ. ඉන්ටරෙස්ටිං. බණ්ඩාර මාව ගන්න එන්නකෝ. ඊතර විස්තර ටික මට යන ගමන් කියන්න. ඉතින් මේ විදිහට නැති වෙලා ඉන්නේ පවුටෝපියා ඩොග් බෝඩින් හවුස් එකට දවස් 3කට නවතින්න ආපු කෝගි කියන බ්‍රීඩ් එකේ ඔලී කියන අවුරුදු 4ක බල්ලෙක්. මෙයාව අයිති වෙලා තියෙන්නේ පෙරේරා පවුලට. මේ බ්‍රීඩ් එකේ ලංකාවටම ඉන්න එකම බල්ලා මෙයා වගේම. මෙයා ඇමරිකාවෙන් ගෙනාපු කෙනෙක්. ඔලීගේ අම්මයි තාත්තයි වැදගත් පෙළපතක් තියෙන බලු ජෝඩුවක් හින්දා මිස්ටර් පෙරේරා එයාව ඩොලර් 5000කට අරන් තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 15ක් විතර වෙලා තියෙනවා. ඉතින් මිස්ටර් පෙරේරා මේ බල්ලා ගොඩක් වටින හින්දා මෙයාව ඉන්ෂුරන්ස් පවා කරලා තියෙනවා. මැඩම් මිස්ටර් පෙරේරා ඊයේ හවස 7ට තියෙන ෆ්ලයිට් එකේ මිසිස් පෙරේරා එක්ක මාලදිවයින්ට ටුවර් එකක් ගිහින් තියෙනවා. ඒ නිසා උදේම ඇවිත් ඔලිව බෝඩින් එකට බාර දීලා බෝඩින් එකේ වැඩ කරන්නේ කාලසටහනකට. දවල්ට කන්න දීලා බල්ලෝ ටික සෙල්ලම් කරන්න එළියට දාලා තිනවා. පැයකට පස්සේ ඇතුළට ගන්න බලද්දි තමයි ඔලිය අතුරුදහන් වෙලා කියලා දැකලා තියෙන්නේ. පවුටෝපියා එකට ගිය ෆියෝනා අවට පරීක්ෂා කරන්න ගන්නා වගේම බණ්ඩාර පවුටෝපියා එක බලාගන්න පවනි එක්ක මෙතැන්ට එනවා. පවනි දන්න විස්තර කියන්නකෝ. මිස්ටර් පෙරේරා කලින් මෙහෙ ඔලීව නවත්තලා එහෙම තියනවද? අනේ නැහැ මැඩම්. මේ පළවෙනි පාර මීට සතියකට කලින් මිස්ටර් පෙරේරා ඇවිත් අපිත් එක්ක කතා කළා. අපිත් මේ හම්බුනේ chance එක ගැන ගොඩක් සතුටු වුණා. මොකද ඔලී කියන්නේ TikTok එකේ ගොඩක් ජනප්‍රිය කෙනෙක් නේ. ඒ නිසා අපිත් වීඩියෝ අරන් TikTok වලට දාලා අපේ පවුටෝපියා එක ජනප්‍රිය කරගන්න ප්ලෑන් කරන් හිටියේ. අපි ඒ ගැන කියන්න කලින් මිස්ටර් පෙරේරාම යෝජනා කළා. එයාලගේ පේජ් එකේ ඔලීව නවත්තන්න යන එක ගැන වීඩියෝ එකක් දාමු කියලා. එයා ඒ ගත්ත වීඩියෝ එකෙන් පොඩි ක්ලිප්ස් වගේක් දාලා පවුටෝපියා එක ගැන ලස්සන වීඩියෝ එකක් දාලා තිබ්බා. අපි හිතුවට වැඩිය ප්‍රතිචාර ලැබුණා මැඩම් මේකට. බණ්ඩාර ඔයා ගිහින් ගිය සතියේම CCTV රෙකෝඩ් ටික අරන් එන්න. හරි මැඩම් මම බලන්නම්. මිස් පමනි මේ ඒරියා එක ඔයාලා මොකටද පාවිච්චි කරන්නේ? තවසම මෙයාලව කූඩුවල තියන්න බැහැනේ මැඩම්. අපි දවල් කෑමෙන් පස්සේ මෙයාලව මේ ඒරියා එකේ ප්ලේ කරන්න දානවා. මිස් පවනි අන්තිමයට ඔලීව දැක්කේ කීයටද? ප්ලේ ඒරියා එකේ ඉන්න බල්ලන්ව බලාගන්නේ රොහන්. ඒත් එදා සතියකට පාරක් එන කෑම ලොරිය එන නිසා රොහන්නේ බඩු ටික දාන්න ගිහින්. එයා ඇවිත් බලද්දි තමයි දැකලා තියෙන්නේ ඔලී නැහැ කියලා. ඔයාලා මේ අවට හෙව්වේ නැද්ද? CCTV චෙක් කළේ නැද්ද? හැමතැනම හෙව්වත් ඒ ගැන කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා මැඩම්. මිස්ටර් පෙරේරා ඔලීව බාර දුන්නාම කිව්වේ අපේ තැන ගැන ගොඩක් විශ්වාසයි. ඒ නිසා එයාලට කෝල් කරලා නිතරම කරදර කරන්නවත් වීඩියෝ එවන්නවත් එපා කියලා. ඒ නිසා තමයි මැඩම් අපි මේ ගැන පොලිසියට කිව්වේ. මිස්ටර් පෙරේරා ඉන්න කලින් අපිට ඔලීව හොයලා දෙන්න මැඩම්. ඉතින් ආයිත් පොලිස් ස්ටේෂන් එකට යන මැඩම් ෆියෝනා බණ්ඩාරට ඔලීගේ TikTok account එක ගැන වගේම ඉන්ෂුරන්ස් කම්පැනි එක හම්බෙලා ඉන්ෂුරන්ස් එකේ කොපි එකකුත් අරන් එන්න කියනවා. ඊළඟට මැඩම් ෆියෝනා පවුටෝපියා එකෙන් ගෙනාපු CCTV ෆුටේජස් බලන්න ගන්නවා. මැඩම් මට ඔලීගේ TikTok account එකේ ඉන්න කෝගිලව 123 කියන ෆලෝවර් ගැන සැකයි. කෝගිලව 123 කියන account එකෙන් ඔලීගේ හැම වීඩියෝ එකටම කමෙන්ට් දාලා තියෙනවා. ඒ වගේම එයාගේ ඩ්‍රීම් ඩොග් තමයි ඔලී කියලා දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මැඩම්. මේ ළඟදී පවුටෝපියා එක ගැන දාපු වීඩියෝ එකට දාලා තියෙනවා අනේ ඔයා අපේ ගෙවල් ගාවටමයි ඉන්නේ. මට ඇවිත් ඔයා උස්සන් යන්න හිතෙනවා කියලා. ඒක නම් සැක කරන්න ඕන දෙයක් තමයි.
කොහොමද ඉන්ෂුරන්ස් එකේ වැඩේ? මිස්ටර් පෙරේරා ළඟදිත් එයාලව මුණ ගැහෙන්න ආවලුද? මැඩම් කොහොමද ඒ ගැන දැනගත්තේ? දැන් සති දෙකකට කලින් එයාලව හම්බෙලා මිස්ටර් පෙරේරා ඒකේ තියෙන පොලිසිස් ගැන ආයෙත් විස්තර පැහැදිලි කරලා එයාලත් එක්ක කතා කරලා තියෙනවා. මේ තියෙන්නේ දාපු ඉන්ෂුරන්ස් එකේ කොපි එක. ඉන්ටරෙස්ටිං. බණ්ඩාර මට තව කේස් එකකට නුවර යන්න වෙලා තියෙනවා. මම ආයිත් බදාදා තමයි එන්නේ. මැඩම් එතකොට පවුටෝපිය එකේ කේස් එක මිස්ටර් පෙරේරාත් බදාදට එනවනේ. මිස් පවනිට මොකද කියන්නේ? මිස් පවනිට කියන්න බදාදා මිස්ටර් පෙරේරා ආවහම කියන්න කියලා. ඉතින් බදාදා දවසත් උදා වෙනවා. මැඩම් පියෝනා මිස්ටර් පෙරේරා පවුටෝපිය එකට ඇවිත් ඔලිව හොයලා කලබල කරනවා කියලා දැන් කෝල් එකක් ආවා. හරි බණ්ඩාර. ඔයා ඔහෙන් පවුටෝපියා එකට එන්න. මම තව විනාඩි 10කින් පවුටෝපියා එකට එන්න. මිස් පවනි ඔයාලා නෙමී පොලිසිය ගෙන්නන්න ඕනි මමයි. මටයි මෙතන අසාධාරණ වෙලා තියෙන්නේ. මිස්ටර් පෙරේරා මම ඩිටෙක්ටිව් ෆියෝනා. සංසුන් වෙලා වාඩි වෙන්නකෝ. මෙතන කලබල කරන්න තරම් දෙයක් වෙලා නැහැ කියලා මට වඩා ඔබතුමා හොඳට දන්නවනේ. මොනවද මැඩම් මේ කියන හතර බීරි කතා? මටයි මෙතන අසාධාරණය වෙලා තියෙන්නේ. බණ්ඩාර මගේ ජීප් එක ඇතුලේ යාළුවෝ දෙන්නෙක් ඇති. එක්කන් එන්නකෝ. මේ වෙලාවේ බණ්ඩාර මැඩම් ෆියෝනාගේ ජීප් එක ඇතුලේ හිටිය අවුරුදු 22ක විතර ගෑනු ළමෙක් වගේම ඔලීව එක්කන් එනවා. අනේ මගේ ඔලී පැටියා. ඔයා හොඳින් නේද මගේ පැටියා? අනේ මැඩම් ඔලී කොහේ ඉඳලාද හොයාගත්තේ? අම්මා දැනුයි මගේ ඇඟට ලී ටිකක් ඉනොයි. මැඩම් ඇත්තටම කවුද මේ? මේ තමයි බණ්ඩාර කෝගිලව 1 2 3. හොද්දෙයනේ මැඩම්. එතකොට මම සැක කළා වගේ ටික්ටොක් එකේ කෝගිලව 1 2 3 ද හොරා? නෑ බණ්ඩාර මිස්ටර් පෙරේරා තමයි මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ. ඔයි සිද්ධිය වෙද්දී මම හිටියේ ප්ලේන් එකේ. මම කොහොමද හොරා වෙන්නේ? ඕක තමයි මිස්ටර් පෙරේරා හොරාට කලින් කෙහෙල් කනවට පයින්නවා කියන්නේ. ඒකනේ මැඩම් මම මැඩම් කිව්ව විදිහට මිස්ටර් පෙරේරාට මේ කේස් එක ගැන කිසිම දෙයක් කියන්න එපා කියලා පවන්ට කලින්ම උපදෙස් දීලා තිබ්බේ. එහෙම එකේ මිස්ටර් පෙරේරා කොහොමද හොරකම් වුණ වෙලාව දන්නේ? මම මේ මිස්ටර් පෙරේරා සතියකට කලින් මෙතන බලපු එක සාමාන්‍ය වුණත් මෙතන වීඩියෝ කරපු එක ගැන තමයි මට මුලින්ම සැකයක් ඇති වුණේ. ඒ වගේම මං CCTV වලින් දැක්කා මිස්ටර් පෙරේරා ප්ලේ ඒරියා එකේ ගොඩක් වෙලා ඉඳලා වීඩියෝ කරලා තියෙනවා. ඒ වගේම එදා මිස්ටර් පෙරේරා ආව දවසෙත් බඩු ලොරිය ඇවිත් තියෙනවා. මැඩම් කොහොමද ඒක දැක්කේ? ඊ ගේට් එකේ CCTV වැඩ නැහැනේ. එදා මිස්ටර් පෙරේරා ටික්ටොක් එකට දාපු වීඩියෝ එකෙත් ඒ කහපාට ලොරිය තියෙනවා මං දැක්කා. ඒ හින්දා මම තේරුම් ගත්තා ඔලිවරයි යන්න ඇත්තේ මේ කහපාට ලොරියෙන් කියලා. ඉතින් මැඩම් කෝගිලව 1 2 3 ළඟට ඔලී ගියේ කොහොමද? මම මේක කළා කියලා ඔහෙලා මට චෝදනා කරන්නේ කොහොමද? මේ කෙල්ලනේ හොරකම් කරලා තියෙන්නේ. ගෙදර ළමෙක් වගේ හදන බල්ලා නොදන්න තැනක දාලා යද්දි කවුද මිස්ටර් පෙරේරා ඒ ගැන හොයන්නේ නැත්තේ? ඊටත් වඩා මෙච්චර වටින බල්ලෙක්ව? ඒ කියන්නේ තමන්ගේ බල්ලා ඊටත් වඩා විශ්වාස තැනක හොඳින් ඉන්නවා කියලා 100% දන්න හින්දානේ. අනික මිස්ටර් පෙරේරාගේ බිස්නස් උත් සේරම මේ දවස්වල පාඩු පිට දුවද්දි මේ විදිහට ටුවර් එකක් ගියා වගේම එකපාරට ඉන්ෂුරන්ස් කම්පැනි එකේ පොලිසිස් ගැන ආයෙත් චෙක් කරන්න ගිය එකත් මගේ සැකේ තවත් තහවුරු වුණා. සාමාන්‍යයෙන් මේ ඉන්ෂුරන්ස් එකෙන් එයාට අසනීපයක් වුණොත් මේ ජාතියෙන් ලංකාවට ඉන්න එකම බල්ලා මෙයා නිසා මිස්ටර් පෙරේරා ඉන්ෂුරන්ස් එකත් එක්ක කතා කළා. මෙයා නැති වුණොත් හරි හොරකම් කළොත් හරි බල්ලට වියදම් වුණ ගාන ආයිත් ලැබෙන විදිහට ඉන්ෂුරන්ස් එකේ පොලිසිස් අප්ඩේට් කරලා තියෙනවා. මැඩම් කොහොමද ඔලී ඉන්නේ කෝගිලව 1 2 3 ළඟමයි කියලා දැනගත්තේ? කෝගිලව 1 2 3 ගැන පොඩි සැකයක් තිබ්බ හන්දා මං එයාගේ TikTok account එක ගැන අවධානයෙන් හිටියේ. මම හිතුවා වගේ තමන් ආදරය කරන බල්ලෙක් බලා ගන්න හම්බුනහම ෆොටෝ එකක් ගහන එක සාමාන්‍ය දෙයක්. ඒ හින්දා කෝගිලව 1 2 3 ඔලීගේ අත විතරක් එයාගේ අතක් එක්ක ෆොටෝ එකක් ස්ටෝරි දාලා තිබ්බා. මම ෆේක් account දෙක තුනකින්ම කමෙන්ට් කළා. ඒ පින්තූරේ AI වලින් හදපු එකක් කියලා. ඒ වගේම ඉන්බොක්ස් එකටත් මැසේජ් කරලා දැම්මා. බොරු දාන්න එපා කියලා. හිතුවා වගේම ඇමගිල්ල කෝගිලව 1 2 3 මට එයා ඔලී එක්ක ඉන්න ෆොටෝ එකක් එව්වා.
මේ ජාතියේ එක්කෙනයිනි ලංකාවේ ඉන්නේ. ඔයාලත් කෙනෙක්ව ගෙනාවද කියලා. මිනිස්සු තමන් කැමති දෙයක් ගැන කතා කරද්දි සතුටට හැමදේම එළියට දානවා. ඒ හින්දා කෝගිලව 1 2 3 කිව්වා. මිස්ටර් පෙරේරා කියන්නේ තාත්තගේ හොඳම යාළුවෙක්. ටික දවසකට රට යන හන්දා බලා ගන්න දුන්නා කියලා. එහෙනම් මිස්ටර් පෙරේරා තමන්ගේ පැත්තේ කතාව කිව්වා නම් දැන්වා. අනේ මැඩම් බිස්නස් එක සේරම මගේ බංකොලොත් වෙලා තියෙද්දී මට ඔලීගේ ඉන්ෂුරන්ස් එක ගැන මතක් වුණේ. ඒ නිසා මම මේ සල්ලි ටික ගන්න ප්ලෑන් එක ගහද්දි තමයි එදා පවුටෝපියා එකට කෑම දාන්න ඇවිත් තියෙන ලොරිය දැක්කේ. ඔය ලොරිය අයිති නිමල් මංගාව අවුරුදු ගාණක් වැඩ කළ කෙනෙක් නිසා මට වැඩේ තවත් ලේසි වුණා. ඒ නිසා මම ගැන සැක නොහිතෙන්න ළඟම රටක් තෝරන් මං මේ හැම දෙයක්ම සැලසුම් කළේ. මිසිස් පෙරේරා මේ ගැන කිසි දෙයක් දැනන් හිටියේ නෑ නේද? මොකද ඔලීව දැකපු වෙලේ මිසිස් පෙරේරා හැසුණු විදිහෙන් ඒක තේරුණා. ගෑනුන්ට රහස් රකින්න බෑ කියනවනි මැඩම්. ඒ නිසා මම වයිෆ්ට කිසි දෙයක් කිව්වේ නෑ. ඒත් ඉතින් මේ තවත් ගෑනු පරාණයක් නිසා මාව අහුවෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ. හහ්හා මිස්ටර් පෙරේරා දැනන් හිටියේ නෑනේ නිමල්ගේ දුව තමයි කෝගිලව 1 2 3 කියලා. ඒකෙන් තමයි මේ හැම දෙයක්ම හොයාගන්න ලේසි උනේ. නියමයි මැඩම් අපි මේ කේස් එකත් එහෙනම් විසඳුවා. ඉතින් පවුටෝපියා එකේ අභිරහසත් මේ විදිහට විසඳෙනවා. ඉතින් අලුත් කතාවක් අරගෙන අපි ඉක්මනට මෙන්නම්. ඔයාලා මේ කතාව ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මේ වගේ රහස් පරීක්ෂක කතා බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ළඟ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලාම තියාගෙන ඉන්න.